නිරෝගීමත් දිනයක් ප්‍රාර්ථනා කරනවා ආරෝග්‍ය YouTube නාලිකාව නරඹන ඔබ සියලු දෙනාට. ඉතින් අද දවසේත් අපි සුවිශේෂී මාතෘකාවක් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සෝදානම් වෙනවා. ඉතින් අපි තාමත් ගෞරවයෙන් ආදරෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා අපේ වෛද්‍යතුමන් සුපුරුදු පරිද්දෙන්ම දේශීය වෛද්‍ය SP බාලසූරිය වෛද්‍යතුමන් ආයුබෝවන් ඔබතුමන්ට. වෛද්‍යතුමනි අද අපි මේ පටිගත කිරීම සිදු කරනු ලබන්නේ බාලසූරිය වෙද මැදුර 2:90 කොස්කන්ද වෙලයක් කළ ඉඳලා. ඉතින් අද විශේෂ මාතෘකාවක් කතා කරන්න සෝදානම් වෙනවා බොහෝ අය පීඩා විඳින රෝග ලක්ෂණයක් ගැන. අද අපි කතා කරන්න වෛද්‍යතුමනි බෙල්ල ආශ්‍රිතව ඇතිවෙනා වූ ස්නායු තෙරපුම කියන මාතෘකාව පෙරදරි කරගෙන අපි ඒ වගේ පීඩා විඳින නිසා ඒ ආශ්‍රිතව ඇතිවෙනා වූ වේදනාව අපි හඳුනාගන්නේ කොහොමද? ඒවට ප්‍රතිකාර මොනවාද කියන දේ අපි අද වැඩසටහන අවසානයේ වෙනතෙක් රැඳිලා සිටියොත් ඔබට දැනගන්නට පුළුවන්. ඉතින් ඒ වගේම මේ ඇත්තටම මේ ස්නායු තෙරපුමක් බෙල්ල ආශ්‍රිතව ඇතිවෙනා වූ ස්නායු තෙරපුමක් කියලා හඳුන්වන්නේ කුමන තත්ත්වයක්ද වෛද්‍යතුමනි? ඔව් ඇත්තටම අපි ගත්තොත් එහෙම මේ බෙල්ල ආශ්‍රිතව ඇතිවන ස්නායු තෙරපුමක් කියන එක අපි කෙටියෙන් පැහැදිලි කරගත්තොත් එහෙම අපි දන්නවා අපේ මධ්‍ය ස්නායු පද්ධතිය කශේරුකාවෙන් පල්ලෙහාට ගමන් කරලා ස්නායු මූල විදිහට ස්නායු බෙදිලා අදාළ අවයව වලට රැගෙන යනවා. ඒ ස්නායු මූල ස්නායු ඛණ්ඩ ඒ විදිහට බෙදිලා යනවා. ඒතකොට මෙතනදී ගත්තොත් එහෙම බෙල්ල ආශ්‍රිතව ගත්තොත් ග්‍රීව කශේරුකාව ග්‍රීව කශේරුකාව ආශ්‍රිතව ඇතිවන මේ ස්නායු තෙරපීමක් තමයි අපි කියන්නේ මේ ස්නායු තෙරපි මේ බෙල්ල ආශ්‍රිතව ඇතිවන ස්නායු තෙරපීමක් කියලා හඳුන්වන්නේ. මේ එතකොට අපේ මේ ආදර්ශ කශේරුකාවක් තමයි තියෙන්නේ. අපි මෙතනින් ගත්තොත් එහෙම මේ ග්‍රීව කශේරුකාව ගත්තාම මේ කශේරුකා 7කින් සමන්විත ප්‍රදේශයකට තමයි අපි මේ ග්‍රීව කශේරුකාව කියලා කියන්නේ. මේ කශේරුකාවම බෙල්ලේ අස්ති. එතකොට මෙතනින් ගත්තහම මේ ස්නායු මධ්‍ය ස්නායු පද්ධතිය මෙහෙන් ඇතුලෙන් කශේරුකාව ඇතුලෙන් ස්නායු ස්නාලේ හරහා ගිහිල්ලා මේ ස්නායු මූල විදිහට එළියට ස්නායු ඛණ්ඩ එළියට එනවා. එවිලා මේ ආවයන් කරා මේ ස්නායු බෙදිලා යනවා. එතකොට මේ විශේෂයෙන්ම මේ ස්නායු මේ බෙල්ල සම්බන්ධ බෙල්ලෙන් එළියට යන මේ ස්නායු සම්බන්ධ වෙන්නේ උරස් ප්‍රදේශයට සහ අත් වලට. එතකොට ඔළුව පිටිපස්සෙන් හිසට සම්බන්ධයි. ඉතින් මෙන්න මේ බෙදිලා යන මේ ස්නායු මූල කිසියම් මේ ව්‍යුහය වෙන වෙනස් වීමක් නිසා ඇතිවන අපි ගත්තොත් එහෙම අවහිරතාවයක් නිසා මේ ස්නායු තදවීමක් වෙනවා. කිසියම් මේ එක්ක ගත්තොත් මේ අස්ථි වල සිදුවන සංධි වල සිදුවන වෙනස් වීමක්. එහෙමත් නැත්නම් මේ අන්තර් කශේරුකා මඩලවල මේ සුදු පාටට තියෙනවා මේක නිකන් ජෙල් එකක් වගේ තියෙන්නේ. මේවට ඩිස්ක් කියලා කියනවා. නැත්නම් අන්තර් කශේරුකා මඩල. તો මේවයි මොකක් හරි වෙන වෙනස් වීමක්. කිසියම් හෝ මේ ව්‍යුහාත්මකව වෙන වෙනස් වීමක් තමයි මේ ස්නායු තෙරපීමක් කියලා හඳුන්වන්නේ. ඒ ආශ්‍රිතව ඇතිවන මේ ස්නායු වලට එන පීඩනයක්. එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ තත්වයකදී සාමාන්‍ය බෙල්ල අමාරුවකට වැඩියේ බෙල්ල වේදනාවකට වඩා මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. අපි වෛද්‍යතුමනි සාකච්ඡා කරමු දැන් මේ සාමාන්‍ය තත්ත්වයකට වඩා මේ තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද සහ කුමන රෝග ලක්ෂණද රෝගියෙකුට පෙන්눔 කරන්නේ? ඒ රෝග ලක්ෂණ මොනවද කියන දේ සාකච්ඡා කරමු වෛද්‍යතුමනි. ඔව් ඇත්තටම ගත්තොත් එහෙම දැන් සාමාන්‍යයෙන් බෙල්ලේ වේදනාවක් කියන එක ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට ඇති වෙලා නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ කයිදිනදා කාර්යබහුල ජීවිතයක් ගත කරන ඕන කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. දැන් කොට්ටෙන් පෙරුණාම බෙල්ල වේදනාව වෙනවා කියනවා. එහෙම තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය මේ පේශී ආශ්‍රිත වෙන තත්ත්වයක්. එතකොට එතනින් එහාට මේ ස්නායු තෙරපීමක් කියන්නේ අර මං කිව්වාගේ ස්නායුවක් තෙරපුණොත් එහෙම මේ සාමාන්‍ය බෙල්ල කැක්කුමක් නෙවෙයි. මේ බෙල්ල කැක්කුමක් තියෙනවා. සමහරලාට ඒක දීර්ඝකාලීනව පවතිනවා. එතකොට දීර්ඝකාලීනව මේ සමහර වෙලාවට විටෙන් විට තියෙනවා මුල් කාලේදී. ඊට පස්සේ පසුව නැවත කාලයක් ක්‍රම මේ ඇඟ ඇතුලේ තිබ්බොත් එහෙම මේ ලෙඩේ ටිකෙන් ටික රෝග ලක්ෂණ වෙනස් වෙලා ඊට පස්සේ අත දිගට එන කැක්කුම. මේ බාහුව ආශ්‍රිත වෙන මේ උර හිස ආශ්‍රිත වෙන කැක්කුම. එතකොට හිස පිටිපස්සට හිසට එන කැක්කුම. ඒ වගේ එතනින් මේ මධ්‍යගත නොවි වේදනාව බෙදිලා යනවා මේ ස්ථාන කරා. ඒක තමයි ස්නායු තෙරපීමකදී අපිට විශේෂයෙන්ම මේ හඳුනාගත හැකි රෝග ලක්ෂණ විදිහට සලකා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වෛද්‍යතුමනි දේශීය වෛද්‍ය විද්‍යාව අනුව දේශීය වෛද්‍ය ක්‍රමය අනුව කොහොමද අපි මෙන්න මේ වගේ තත්ත්වයක් නැත්නම් බෙල්ල ආශ්‍රිතව ඇතිවෙනව තෙරපුමක් ස්නායු තෙරපුමක් රෝග විනිශ්චයක් කරා හඳුනාගන්නේ කුමන තත්ත්ව හා හේතු සාධක දෙන්න පුළුවන්ද රෝගියෙකුට? ඔව් මෙතනදී ඇත්තටම දැන් අර මම කිව්වා වගේ මෙතනදී අපිට මේ සාමාන්‍යයෙන් ස්නායු තෙරපීමක් කිව්වහම ඇත්ත සංකීර්ණයි ඒතත් එතනදී සමහරක් අයට මේ මම කිව්වාගේ අත් වලට කැක්කුමක් එන්නේ නැහැ. එහෙම නැහැ උනාට බෙල්ල ආශ්‍රිතව ඇතිවන කැක්කුමක් තියෙනවා. වේදනාවක් එනවා. එතකොට ඒ දැවිල්ල ගතියක් ඒ හරිය එනවා. එතකොට ඒම තත්ත්වයක් වෙන්නත් පුළුවන් ස්නායු තෙරපීමක් වෙන්න පුළුවන්. ඒතකොට අපිට රෝගී පරීක්ෂා කරාම මේ දේවල් තේරුම් ගන්න පුළුවන්.
ඊට අමතරව අර කිව්වා වගේ අත දිගට එන කැක්කුම, අත දිගට එන හිරිවැටීම. එතකොට අත දිගට එන මේ දැවිල්ල, අතේ දැවිල්ලක් ඇති වෙනවා සමහර අයට අත්වලට එන. අත් පණ නැතිවීම. එතකොට අත්වල මාංශ පේශීන් ඡය වීම. ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතකොට සමහරක් අවස්ථාවලදී ටිකක් උග්‍ර තත්ත්වයට හැරුණාම මධ්‍යම මැදින් සුසුම්නාව මධ්‍යම ස්නායු තෙරපීම, කෝඩ් කම්ප්‍රෙෂන් එකක් වගේ තත්ත්වයක්. කදී මේ බැලන්ස් එක පවා නැති වෙන විදිහ ගන්නත් සමහරුන්ට අමාරු වෙනවා. ඉතින් ඒ වගේ අර උග්‍ර මට්ටමේ රෝග ලක්ෂණ පෙන්වන අවස්ථාවක් තියෙනවා කාලයක් හරි ප්‍රතිකාර නොගෙන හිටියොත් එහෙම. ඉතින් ඒ ස්නායු තෙරපීමක් කියන්නේ එහෙමයි. අපිට සාමාන්‍ය මාංශ පේශීන් වල වෙන වේදනාවක් කියන්නේ ඒක දීර්ඝකාලීනව පවතින්නේ නැහැ. ඒක යම් මොහොතකදී ඇති වෙලා දවසක් දෙකක් ගිහිල්ලා ඒක හැමම යටපත් වෙලා යනවා. ඉතින් ස්නායු තෙරපීමක් අර වගේ නිදන්ගත විදිහට තියෙන්න පුළුවන්. කාලයත් එක්ක දීර්ඝකාලීනව තියෙන්න පුළුවන්. වෛද්‍යතුමනි අපි සාකච්ඡා කරමු මේ කුමන තත්ත්වයේ පුද්ගලින්නද මේක හැදෙන්නේ, වයස් භේදයක් තියෙනවද, මොන වගේ රැකියාවල නිරතු අයටද මේ තත්ත්වය ඇති වෙන්නේ, සහ අපි වැදගත් විදිහට සලකන්නේ වයසට ගියාට පස්සේ ඇති වෙන තත්ත්වයේද නැත්නම් මේ තරුණ වයසේ ඇති වෙන තත්ත්ව දෙකෙන්ද ඒ ගැනත් අපි සාකච්ඡා කරමු. ඔව් මේක ඇති වෙන්න පුළුවන් හේතු බොහෝමයක් තියෙනවා. මේක ඇත්තටම වයස් භේදයක්ුත් නෑ මේ තත්ත්වෙදී. ඉතින් මේක විශේෂයෙන්ම හදිසි අනතුරක් නිසා වෙන්න පුළුවන් සමහරක් වෙලාවට. එහෙමත් නැත්නම් වැරදි ඉරියව් නිසා වෙන්න පුළුවන්. හදිසි අනතුරු කියලා ගත්තොත් එහෙම අපි දන්නා මොකක් හරි ඇක්සිඩන්ට් එකකදී. එහෙම නැත්නම් ලිස්සල පය ලිස්සල වැටීමකදී ගැස්සීමක් ඇති වෙලා ඒ මොහොතේ වෙන අර ව්‍යුහයන් වල ඇති වෙන වෙනස් වීම අස්ති අතර ඒ අතර වෙන එතකොට මේ අන්තර්කශේරුකා මඩල ලිස්සා යෑමක් වෙන්න පුළුවන්. මේ මොකක් හරි පරිහානියකටපත් වීමක් වෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු නිසා ඇති වෙන තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඉතින් මොකක් හරි හදිසි අනතුරක් වීමක් විදිහට අනතුරක් නෙවෙයි සමහරක් වෙලාවට අපිට තවත් ගන්න පුළුවන් දෙයක් තමයි නොසැලකිලිමත්කම හින්දාත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර කට්ටිය ඉන්නවා අපි දන්නවා බස්වල එහෙම ගමනක් යද්දී නිදාගෙන යනවා. ඉතින් මේ නිදාගත්තාම මොකද වෙන්නේ? නිින්දේදී අපි දන්නවා අපේ මේ මාංශ පේශීන් ඔක්කොම මේ රිලැක්ස් වෙනවා. ඒකේ තියෙන අර මේ දරාගෙන සිටීම නැතිලා රිලැක්ස් කරලා ඒක මේ සැහැල්ලුවෙන් තමයි තියෙන්නේ. එතකොට මේ අස්ති රැඳිලා තියෙන්නේ මේ ජොයින්ට්ස් වල තියෙන ජොයින්ට්ස් වල ඒ කාටිලේජ් එක. ඒ කියන්නේ ඩිස් එකකින් තමයි රඳා පැවැත්ම තියෙන්නේ. එතකොට බොහොම මේ ශක්තිමත්භාවය අඩුයි වෙලාවට. මොකක් හරි වෙලාවටක් ගාලා ගැස්සිච්ච ගමන්ම පොඩි ගැස්මකින් හරි ලොකු අනතුරක් වෙන්න පුළුවන් මේ බෙල්ලට. ඉතින් ඒ වගේ ඕන තරම් අපිට ඒ වගේ රෝගීන් හමු වෙනවා. එතකොට අනිත් දේ තමයි මේ දැන් තියෙන මේ ජීවන රටාවත් එක්ක කාර්යබහුල ජීවන රටාවත් එක්ක ගොඩක් කට්ටිය මේ උරු වෙලා තියෙනවා. දැන් ඔෆිස් වල උනත් වැඩ කරද්දී ලැප් එක දිහා තමන්ගේ මේ කම්පියුටරේ දිහා බෙල්ල නමාගෙන බලාගෙන ඉන්නේ. දැන් අපි දන්නවා සමහර විදේශ රටවල් වල නම් මේවා තියන්න ඕනේ මට්ටමක් තියෙනවා. S මට්ටමින් තමයි තියලා තියෙන්නේ. ඉතින් ලංකාවේ එහෙම ක්‍රමවේදයක් මම දන්නේ නැහැ ක්‍රියාත්මක වෙනවද කියලා. ඉතින් ඒක බොහොම හොඳ නැහැ. මේ එහෙම ඒ වගේ ඉරියව් දීර්ඝකාලීනව භාවිතා කරාම වෙන්නේ මේ ආශ්‍රිතව පේශි පටක ගන්න වීමක් වෙලා ඒ දිසාශ්‍රිතව ගැටලුකාරී තත්ත්ව මත වෙනවා, වෙනස් වීම ඇති වෙනවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ ජංගම දුරකථන දිහා එක දිගට බලාගෙන ඉන්නවා. ඉතින් මේ වගේ තත්ත්ව මේවට ගොඩක් මේ බලපාන්න පුළුවන්. ඉතින් වයසට යද්දිත් ස්වාභාවික විදිහට මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මොකද පේශි කණ්ඩරාර බන්ධනවල තියෙන ශක්තිමත්භාවය ටිකින් ටික අඩු වෙනවා වයසට යද්දී. එතකොට අර දරා සිටීමේ හැකියාව, කශේරුකාව දරා සිටීමේ හැකියාව අඩු වෙලා මේ වගේ තත්ත්ව වෙනස් වීම ඇති වෙනවා. වයසත් එක්කත් මේ තත්ත්ව ඇති වෙනවා. වෛද්‍යතුමනි විශේෂයෙන්ම කතා කරන්න ඕන අපිට මේ වගේ පුංචි කැක්කම් ඇති වෙනකොට අපි නොසලකා හරිනවා. අපි කාර්යබහුල ජීවන රටාවක් එක ජීවත් වෙන කෙනෙක් විදිහට කාලාන්තරේ අපිට මේ වෙල්ලාසිත යම් කිසි හෝ කැක්කමක් තිබුණොත් අපි කියන ඕක සාමාන්‍ය තත්ත්වයක් වෙන්නේ නැති කියලා අපිම රෝග විනිශ්චය කරලා මේක පොඩ්ඩක් නොසලකා හරිනවා. මේ වගේ නොසලකා හැරීමක් මත කාලාන්තරය තුළ පැවති වීමදී මේක ප්‍රතිකාර වලට යොමු වීමේ සුව කරගන්න පුළුවන්ද? එහෙම නොසලකා හැරීම කොයිතරම් හොඳ කියන්නේ කොයිතරම් තත්වයකට ඉදිරි කාලේදී මුහුණ දෙන්න තත්ත්වයක් ඇති වෙයිද කියන දේත් අපි සාකච්ඡා කරමු. ඔව් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම මේ වගේ තත්ත්වවලදී ගොඩක් රෝගීන් කරන වැරද්දක් තමයි මොකක් හරි එම රෝග ලක්ෂණයක් ආවම තමන්ම මේක නිගමනය කරලා තමන්ම මේකට රෝග විනිශ්චයක් දෙන එක. ඉතින් ඒක ඇත්තටම වැරදි ගොඩක්. අපි බලන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් මං කිව්වා වගේ බෙල් එකක්මක් එන්න පුළුවන් ඕන කෙනෙක්ට කොන්ද එකක්මක් එන්න පුළුවන්. ඒක දවසක් දෙකක් තිබිලා ඒක ඇරිලා ගියොත් ඒක ගැටලුවක් නැහැ. හැබැයි නිතර මෙහෙම තත්ත්වයක් එනවනම් හැම එකක් සාමාන්‍ය සතියේ 3-4 ගමනක්වත් මෙයාට මේ වගේ බෙල්ල කැක්කුමක් කොන්ද කැක්කුමක් මේක ඉතින් කොන්දටත් මේ කාරණාවම අදාළයි. ඉතින් ඒ වගේ තත්ත්වයක් එනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් කරා යොමු වෙලා අනිවාර්යයෙන්ම පරීක්ෂාවක් සිදු කරගන්න ඕනේ. Tamanට මේ ස්නායු තෙරපීමක් මේ ආශ්‍රිතව තියෙනවද කියන එක. අර රෝග ලක්ෂණ වැඩි වෙනකන් ඉඳලා අන්තිම අවස්ථාවේ ප්‍රතිකාර වලට ගියාම සමහරක් වෙලාවට මුකුත් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට කල් ගිහිල්ලා වැඩි වෙන්න පුළුවන්. මොකද සමහර රෝගීන්ට රෝගය ඇඟ ඇතුලේ තියෙනවා දිගටම ඒගොල්ලන්ට ලොකු දෙයක් දැනෙන්නේ නැහැ. පොඩි වේදනාවල් ටිකක් විතරයි එන්නේ. හැබැයි එකපාරට මේක වැඩි වෙලා අන්තිම අවස්ථාවට එන රෝගීන් අපි දැකලා තියෙනවා.
ඉතින් එහෙම අවස්ථාවලදී මුලින්ම කරන්න ඕනේ මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් ගිහිල්ලා ඒ අනිවාර්යෙන් මේ පරීක්ෂා ටික කරගන්න ඕනේ බලන්න ඕනේ. අපි ගත්තොත් එimhe සාමාන්‍යයෙන් වෛද්‍යවරු විදිහට අපිට පිටින් බලලා මේ නිගමනය කරන්න පුළුවන් මෙතන ගැටලුවක් තියෙනවද එහෙම කියලා. ඒ අතර ගත්තාම අපිට පරීක්ෂණ තියෙනවා. දැන් අද කාලේ වෛද්‍ය විද්‍යාව දියුණුයි. එතකොට ඒක මේ තාක්ෂණය කියන දේ දේශීය වෛද්‍යවරුන්ට බටහිර වෛද්‍යවරුන්ට විතරයි එහෙම කියලා එකක් නැහැ. මොනම වෛද්‍යවරයෙක්ට ඒ සම්බන්ධව රෝගියෙක්ගේ මේ පරීක්ෂණ වාර්තා බලන්න පුළුවන්. ඉතින් ලේසියෙන්ම අද කාලේ එක්ස්රේ එකකින් බලන්න පුළුවන්. එහෙම ගැටලු අස්තිවල මොනවා හරි වෙනස් වීම් තියෙනවද? ඒ වගේ කෂේරුකා මණ්ඩලවල මොනවා හරි පේන්න ප්‍රශ්නයක් තියෙනවද? ඒ වගේ දේවල් බලන්න පුළුවන්. ඊට අමතරව ඉතින් MRI ස්කෑන් එකකින් තවත් වැඩි විනිවිදභාවයකින් ඒවා අපිට මේ බලා ගන්න පුළුවන් මොකද්ද ස්නායු තෙරපීමක් තියෙනවද? ඒ ගැටලුකාරී තත්ත්වයන්. එතකොට CT ස්කෑන් ගන්න පුළුවන්. එහෙම අරන් හරියටම තහවුරු කරගන්න ඕනේ මේ ස්නායු තෙරපීමක් තියෙනවද කියලා. මොකද්ද මේ ස්නායු තෙරපීමට ඇති වෙන්න හේතුව මොකද්ද කියලා අඳුන ගන්නත් ඕනේ. ස්නායු තෙරපීමක් වෙන්න පුළුවන් කාරණා ගොඩක් තියෙනවා. එකම කාරණාව නෙවෙයි. මම කිව්වාගේ අන්තර්කශේරුකා මණ්ඩලාශ්‍රිතව ඇති වෙන තත්ත්ව ගැටලුකාරී තත්ත්ව. අස්ථි ආශ්‍රිතව ඇති වෙන ගැටලුකාරී තත්ත්ව. ඉතින් සමහර අයට එනවා මේ ගෙඩි ඇති වෙලා ස්නායු ස්නාල අවහිර වෙලා. එහෙම තත්ත්ව ඇති වෙනවා. එතකොට කැල්සියම් තැන්පත් වීම අස්ථි අධිවර්ධනයක් වෙලා බොඩි ස්කොස්ටිෆයිඩ් වගේ තත්ත්වවල එහෙම තත්ත්ව තියෙනවා. එතකොටත් ස්නායු තෙරපීමක් වෙන්න පුළුවන්. එතකොට තවත් ඒකට තව හේතුන් තව කාරණා තියෙනවා. මේ වක්‍රේ වෙල්ලේ අපි දන්නවා තියෙන්න ඕන නැම්මක් තියෙනවා. ඕක වෙනස් වෙලා ඒක සමහර අයගේ තියෙන්න ඕනේ වක්‍රය ලෝඩෝසිස් කියන තත්ත්වයේ වක්‍රය ඒක අඩු වෙනවා ටික අඩු වෙලා මේක ස්ට්‍රේට් වෙනවා කෙලින් වෙනවා සමහර අයගේ බෙල්ලේ කෂේරුකාව. එතකොටත් ස්නායු වලට පීඩනයක් ඇති වෙලා අර වගේ ඩිස්ආශ්‍රිතව ප්‍රශ්න එහෙම එන්න පුළුවන්. ඕක ඉතින් බලන්න කාරණා ගණනාවක් තියෙනවා. මොකක් හින්දාද මෙයාට මේ ගැටලුව ස්නායුවක් තෙරපෙන්නේ මොකද්ද හේතුව කියලා හොයාගෙන ඒ ආශ්‍රිතව කෙරෙන්න ඕනේ ප්‍රතිකාර තමයි අපි අනිවාර්යයෙන් සිද්ධ කරන්න ඕනේ. ඔබතුමා සඳහන් කළා ප්‍රතිකාර කරන්න ඕන විදිහ. ඉතින් ඇත්තටම දේශීය වෛද්‍ය විද්‍යාව තුළ වෛද්‍ය ක්‍රමය තුළ සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක් මේ සඳහා තියෙනවද වෛද්‍යතුමනි? මේ බෙල්ලාසිත හයද ස්නායු තෙරපීමක් හෝ ඒ ආශ්‍රිත තෙරපීමක් ඇති වුණාට පස්සේ ප්‍රතිකාර වලට යොමු වීමේදී දේශීය වෛද්‍ය විද්‍යාව වෛද්‍ය ක්‍රමය සුවිශේෂී වෛද්‍ය ක්‍රමයක් වන්නේ කුමක්ද කියන දේත් අපි සාකච්ඡා කරමු. ඔව් ඇත්ත වශයෙන්ම ගත්තාම දැන් මේ ස්නායු තෙරපීම් වලදී අර මං කිව්වා වගේ වෙන්නේ ගොඩක් වෙලාවට අර දිශාශ්‍රිතව වෙන වෙනස් වීම, හන්දි ආශ්‍රිතව වෙන වෙනස් වීම, ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් තමයි ගොඩක් වෙලාවට මේ තත්ත්වය ඇති වෙන්නේ. ඒකට අපේ දේශීය වෛද්‍ය විද්‍යාව තුළ ගත්තාම ওই වෙනස් වීම නිවැරදි කරන්න සුවිශේෂී ක්‍රමවේද තියෙනවා. ඒක ක්‍රමයක් නෙවෙයි ක්‍රමවේද ගණනාවක්ම අපි ගාව තියෙනවා. ඒකට. එතකොට ඒකෙදි අපි බලන්නේ මේ වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වය වෙනස් වීම නිවැරදි කරන ක්‍රමය. ඉතින් මොකද දැන් අපි දන්නවා කොහොමද දැන් අපි හිතමු මේ මොකක් හරි ඩිස් එකක් ස්ලිප් වෙලා ඩිස් එක එළියට ඇවිල්ලා එයාගේ ස්නායුව තෙරපෙනවා. එතකොට මොනවා කරත් වැඩක් නැහැ. නැවත අර හරි තැනට ඩිස් එක ගියේ නැත්තම් ඒ තිබ්බ තැනට හරි ඇලයින්මන්ට්ස් වලට හරි තැන් වලට ගියේ නැත්නම් අස්තියක් වෙනස් වෙලා තියෙනවා නම් කිසියම් හැරීමක් මොකක් හරි එහෙම ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒක නැවත නිවැරදි වෙන්න ඕනේ. එතකොට එයාගේ අර කිව්වාගේ බෙල්ලේ වක්‍රය නැම්ම හරියට නැත්තම් ඒවා නිවැරදි වෙන්න ඕනේ. එතකොට ඒ ආශ්‍රිතව කරන්න ඕනේ සුවිශේෂී වූ ප්‍රතිකාර ක්‍රමවේද තියෙනවා. ඉතින් මේ ප්‍රතිකාරات එක්කම සුවිශේෂී වූ ව්‍යායාම වර්ගක් තියෙනවා කරන්න. ඒ ව්‍යායාමත් හරි දැනුමක් ඇතුව ඒ රෝගීන්ගේ රෝගියාට වෙනස් වෙනවා. ඉතින් ව්‍යායාම දෙන්න ඕන විදිහ ඒවත් එක්ක මේ නැවත මේක යථා තත්ත්වයට වෙනස නිවැරදි කරයින් පස්සේ නැවත අර සාමාන්‍ය විදිහට රෝගියාට තමන්ගේ වැඩ දිනදා රාජකාරී සිදු කරගෙන නැවත අර මේ පරණ ජීවිතේටම නැවත ඇතුල් වෙන්න පුළුවන්කම තියෙනවා. ප්‍රතිකාර ගැන කතා කිරීමේදී වෛද්‍යතුමනි සමහර අවස්ථාවලදී මේ තත්ත්වය වැඩි දියුණු වෙලා අපි ශෛල කර්ම වලට භාජන වෙලා ඒක ඒ අතිනුත් සුවපත් වුනේ නැතුණාට පස්සේ දේශීය වෛද්‍ය ක්‍රම හොයාගෙන යන පිරිසකුත් ඉන්නවා. සමහර වෙලාවලට ශෛල කර්ම වලට භාජන වෙන්න එයාට නියම වෙලා තියෙද්දි දේශීය වෛද්‍ය විද්‍යාව හොයාගෙන යන අයත් ඉන්නවා වෛද්‍යතුමනි. ඒතර මේ ක්‍රම දෙක හරහා එන රෝගීන් කොහොමද ඔබතුමන් සුවපත් කරන්නේ? එහෙම රෝගීන් සුවපත් කරන්න පුළුවන්ද? එයාගේ සෝය නිට්ටාවට සෝවීමක්ද කියන දේත් හැඳින්වීමක් කරමු. ඔව් මෙහෙමයි. එතනදී ඒක ඉතින් බොහොම සංකීර්ණ මාතෘකාවක්. සමහර වෙලාවල් වලදී ශල්‍ය කර්ම කළ යුතුම දැන් තියෙන අවස්ථා තියෙනවා. එතකොට ඒවත් ඇවිල්ලා සමහර ඒවා තියෙනවා ශල්‍ය කර්මකින් වුණත් තියෙන්නේ 50%. එතකොට ඒ කියන්නේ එච්චර සංකීර්ණ. ඒ වගේ තත් සංකීර්ණ සමහර තත්ත්ව තියෙනවා. මෙතන අපිට මේ අපේ ක්‍රම වලින් කරගන්න බැරි අවස්ථා එහෙම තියෙනවා. එතකොට ඒකයි මම කියන්නේ හරි රෝග විනිශ්චයක් ඉස්සෙල්ලාම කරගන්න ඕනේ. මෙයාට තියෙන ගැටලුව මොකක්ද කියන එක. ඒක අවබෝධ කරගෙන හරියට මේ ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනේ. ඉතින් සමහර අවස්ථාවලදී අපිටත් ශල්‍ය කර්මිකට යන්න කියලා රෝගියාට කියන්න වෙන අවස්ථා තියෙනවා. මොකද දේශීය වෙදකම ගත්තත් මේක විශ්වකර්ම මායාවක් නෙවෙයි. මේකෙත් කරන්න පුළුවන් සහ කළ නොහැකි දෙක කියලා කළ හැකි කියලා දෙකක් තියෙනවා. දෙපැත්තක් තියෙනවා. ඉතින් මෙතනදී අපි බලන්න ඕනේ රෝගියා සුවපත් වීම මිසක් මේ අපි තමයි හොඳම කියලා එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ.
කොයි අතින් හරි රෝගියා සුව කර ගැනීම වැදගත්. හැබැයි බොහෝ වෙලාවට ශල්‍ය කර්ම වලට නිර්දේශ කරපු ගොඩාක් මේ ගැටලුකාරී තත්ත්වයන් අපි निराකරණය කරලා තියෙනවා. මොකද මම කිව්වා වගේ ඒකට අවශ්‍ය ප්‍රතිකාරය සිද්ධ කරන්නයි අවශ්‍ය වෙන්නේ. ඒක හරියට මේක තමයි කරන්න ඕනේ ප්‍රතිකාරය කියලා ඒ දේ තමයි අපි යොදන්න ඕනේ. එතකොට මේ විදිහට හරි ක්‍රමවේදයකට ප්‍රතිකාර කරොත් ශල්‍ය කර්ම වලට නොගොස් මේක සුව කර ගැනීමේ අවස්ථාවක් තියෙනවා ඉතින්. එතකොට සාමාන්‍යයෙන් තව දෙයක් තමයි ශල්‍ය කර්ම කරලා එතකොට අපි ළඟට එන රෝගීනුත් ඉන්නවා. එතකොට මේ ශල්‍ය කර්ම කරයින් පස්සේ ඒක සාර්ථක වෙච්ච නැති එහෙම නැත්නම් ශල්‍ය කර්ම කරලා කාලයක් යනකම් හොඳට ඉඳලා පස්සේ නැවත ඒ තත්ත්වය පැමිණෙන රෝගීන් අපි ළඟට එන අවස්ථා තියෙනවා. එතකොට මෙතනදී අහන්න පුළුවන් ඕන වෙලාවක ඔපරේෂන් එකක් කරලා ආවොත් ඒක බාර ගන්න පුළුවන්ද කියලා. සීමාවන් යටතේ අපිට බාර ගන්න පුළුවන්. මොකද ශල්‍ය කර්ම ගත්තොත් විවිධ ක්‍රමවේද යටතේ කරන ශල්‍ය කර්ම වර්ග තියෙනවා. එතකොට මේ ශල්‍ය කර්ම වර්ගයේ අනුව තමයි අපිට ඒක තීරණය කරන්න පුළුවන් මේ රෝගියව බාර අරගෙන සුව කරන්න පුළුවන්ද පාලනය කරන්න පුළුවන්ද මේ රෝග තත්ත්වය මේ කොහොමද කරන්න පුළුවන් කියන එක ඒක බලලා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඕනම ශල්‍ය කර්මයක් කරලා එහෙම කරාට සුව කරන්න බැරි අවස්ථා තියෙනවා. වෛද්‍යතුමනි දේශීය වෛද්‍ය ක්‍රමය ඊටාම සුවිශේෂී වන්නේ මේ බෙහෙත් වර්ග කියන්නේ කල්ක කසාය වගේම තෙල් බෙහෙත් සත්කාර නිසාම රෝගීන් සුවපත් වෙන ආකාරය ගැන සඳහන් කරන නිසා මේ ඉතින් මේ බෙල්ලාශ්‍රිත ඇතිවෙනා වූ ස්නායු තෙරපීම් වැනි තත්ත්වයක් උඩදී නියම කරන බෙහෙත් වට්ටෝරු කොයි වගේද තෙල් බෙහෙත් සත්කාරයක් කරනවද කොයි වගේ විදිහට ප්‍රතිකාර වලට යොමු කරන්න වෛද්‍යතුමනි? ඔව් මෙතනදී ඇත්තටම අපේ ක්‍රමවේදයේ යටතේ නම් අපේ තියෙන ප්‍රතිකාර ක්‍රමවලදී ගොඩක් වෙලාවට මේ ස්නායු තෙරපීමක් අපි මේ ඇත්තටම තෙල් පත්තු එතකොට අර පංචකර්ම ප්‍රතිකාර අපි යොදන අවස්ථා බොහොම අඩුයි. ඉතින් ඒකට හේතුව අර මම කිව්වේ අර දැන් වෙනස් වීමක් තියෙන ස්ථානීය වෙනස් වීම තියෙන ගොඩක් වෙලාවට. ඒ වෙනස් වීම නිවැරදි කරන ක්‍රමවේදයක් තමයි අපේ ගොඩක් වෙලාවට යන්නේ. එතනදී අපි පත්තු බඳින ඒවා ඒ පංචකර්ම ප්‍රතිකාර මම ඒව වැරදි කියනවා නෙවෙයි. ඒවා මම අපේ ඉතින් කෙරෙන්නේ නැහැ ඇත්තටම. ඉතින් අපි තව මේ අපේ අත්දැකීම අනුව දන්න දෙයක් තමයි ඖෂධ ඇඟට බොන එකෙන් ඒ පත්තු බඳින එකෙන් අර අභ්‍යන්තරික ප්‍රදාහික තත්වය මේ ස්නායු තෙරපීම නිසා ඇතිවන ඒවා සමනය වෙනවා අනිවාර්යෙන්ම. එතකොට වේදනාව පාලනය වීමක් වෙනවා. හැබැයි ඒ අතරේ හැබැයි අර ස්නායුව තෙරපිලා තියෙන එකට මේ වැඩපිළිවෙලක් යෙදුවේ නැත්නම් ඒ ස්නායු තෙරපීම සදාකාලිකවම මේ විදිහටම පවතිනවා. ඊට පස්සේ කල්යද්දී අර මං කිව්වා වගේ උග්‍ර ගණයේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. පණ නැති වෙන්න පුළුවන්. එතකොට ෂය වෙලා එකතකට වැඩි ඊනි වෙන්න පුළුවන්. ඒ වගේ ගැට බැලන්ස් එක නැති වෙන්න පුළුවන්. ඇවිද ගන්න බෑ සමහර අයට. කෙලින් ඇවිදින්න බෑ. එහෙම ප්‍රශ්න පවා එනවා. ඉතින් මේ මං කිව්වේ ඒකයි කොන්දත් මේ බෙල්ල සහ කොන්ද ඔය හැම එකක්ම මේකට සමස්ත කශේරුකාවටම මේ තත්ත්වය පොදුයි. වෛද්‍යතුමනි දැන් මේ බෙල්ලාශ්‍රිත ඇතිවෙනා ස්නායු තෙරපීම් හේතු හඳුනාගත්තට පස්සේ පර්යේෂණ ක්‍රමවේද හරහා සුවපත් කිරීමේ විශේෂ ක්‍රමවේදයක් මේ දේශීය වෛද්‍ය විද්‍යාව තුළ තිබෙන බැවින් මානසික හා කායික සුවය එතනදී ප්‍රධාන තැනක් ගන්නවා රෝගියාගේ. එතකොට මේ වගේ ස්ථානට ආවම එතන ඒ අවස්ථාවත් ලැබෙන හරි සුවිශේෂී තැනක් අපි ගැන සඳහන් කරමු වෛද්‍යතුමනි. ඔව් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට මේ වගේ රෝග තත්ත්වයක් ඇති වුනහම රෝගීන් අනවශ්‍ය විදිහට මේ බියවන අවස්ථා තියෙනවා. ඉතින් මේ ඒක ඇත්තටම ඉතින් මේ බොහොම කේන්ද්‍රජනක තත්ත්වයක්. ඒ කියන්නේ සමහර වෙලාවට අපි දන්නවා එක්ස්රේ එකක් අරන් සමහර රෝගීන් අපි ළඟට එනවා මේ බොහොම කලකිරිලා එනවා මේක මෙන්න මෙහෙමයි බලන්නකො ડોක්ටර් මට මේ කොන්ද සම්පූර්ණයෙන් දිර්ලා තියෙන්නේ කියලා කිව්වා. මේක මේ ආයි මට නමාසයි නැගිටින්න බැරි වෙනවා කියලා කිව්වා. ඉතින් බලුවාම ඒක කියලා තියෙන්නේ සමහර වෙලාවට වෛද්‍යවරයෙක් නෙවෙයි මේ සමහරලාට එක්ස්රේ ගන්න තැනින් තමයි ඒක එහෙම කියලා මේ ඒ රෝගියාට කියලා තියෙන්නේ. ඉතින් එහෙම බය වෙන අවස්ථා තියෙනවා. රෝගීන් එහෙම අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට මේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් එහෙම මේ අපි ළඟට ආවහම වුණත් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙක්ට ඇවිල්ලා තමන්ගේ වෛද්‍ය වාර්තා පෙන්නලා ඕන තරම් මේ රෝගය ගැන කතා කරලා කෙරෙන්න ඕන විදිහ මේ හැම දෙයක්ම සාකච්ඡා කරගන්න පුළුවන්. මේ කිසිම විදිහකින් මේ ඇත්ත තත්ත්වය පහදලා දෙනවා මිසක් බොරු බියක් රෝගියෙක් තුල ඇති කරලා මේ එහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් ඇත්තටම නැහැ. ඉතින් ඒකින්ද මේ අනිත් එක අපේ ප්‍රතිකාර ක්‍රමවලදී ඒවට බය වෙන්න අවශ්‍යත් නැහැ. එතකොට මේ මොකක් හරි ඩැමේජ් එකක් රිදෙයිද එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බොහොම සියුම්ම කෙරෙන ප්‍රතිකාර ක්‍රමවේද තමයි අපි ගාව තියෙන්නේ. පිටින් ඒ වෙනස් වීම බොහොම ක්‍රමානුකූලව නිවැරදි කරන සහ ඊට පස්සේ ව්‍යායාම ක්‍රමවේද තියෙනවා. ඒවත් එක්ක බොහොම මේ හරි ක්‍රමයකින් මේක කිසිම අනතුරක් නැතුව මේ සුව කර ගැනීමේ හැකියාව තියෙනවා.
වෛද්‍යතුමනි දැන් තම රෝගයක් කාලාන්තයක් තිස්සේ පැවතුනාට පස්සේ රෝගීක් වෛද්‍යවරයෙක් ගාවට ආවට පස්සේ අහන ප්‍රශ්නේ තමයි ડોක්ටර් මට මේක ඉක්මනින්ම සනීප වෙයිද කොච්චර කාලයක් ආයිද මේක මට නිට්ටාවට සුවපත් කරගන්න පුළුවන් වෙයිද කියන කාරණේ පැහැදිලිවම අහනෝනේ. ඇත්තට මෙහෙම රෝගී ප්‍රශ්නයක් ඇහුවොත් ඔබතුමාට මෙන්න මේ රෝග තත්ත්වය උදෙසා දේශීය වෛද්‍ය විද්‍යාව තුළ කොයි වගේ තත්ත්වයක් තියෙන නිට්ටාවට සුවපත් වෙනවද කාලයක් යනවද කොයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ? ඔව් ඒක බොහොම හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. ඉතින් අර මේ ඇත්තම කතාවනේ දැන් අපි මේ සමාජගත වෙලා තියෙන සමහර වැරදි මතත් තුරන් කරන්න ඕනේ. එතකොට ගත්තාම මේ නිට්ටාවටම සනීප වෙනවාද කියන එක සම්බන්ධයෙන් ගත්තොත් රෝගයක් නිට්ටාවටම සුව වෙනවා කියලා එකක් ඇත්තටම කියන්න අමාරුයි. ඒ හේතුව තමයි අපි ඒ තැන නිට්ටාවටම සුව වුණත් ඒ රෝගෙම හැබැයි ආයි කාලයකදී නැවත මතුවෙන්න පුළුවන්. ඒ හේතු ප්‍රත්‍යයෙන් නෙවෙයි. දැන් ඔය ඕනම රෝගයක් හැදෙන්නේ කලින් තිබිලා නෙවෙයි. එකපාර හැදෙන්න පුළුවන්. ඒ රෝගයක් හොඳ වෙලා ඇඟෙන් අයින් වුණා ඒ වුණා නැවත ඒකත් වෙන්න පුළුවන්. අනතුරක් වුණොත් වෙන්න පුළුවන්. වැරදි ඉරියව් භාවිතා කරොත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් නැවත මතුවෙන්න පුළුවන්. ඒක එකක්. ඉතින් අනිත් එක කාල සීමාව ගැන ගත්තොත් එහෙම ඒක ඕනම රෝගයකදී මේ 50% විතර තමයි ප්‍රතිකාරවල බලපෑම් තියෙන්නේ. ඊටු 50% තියෙන්නේ රෝගියාට. සමහර 50%කුත් නැහැ ප්‍රතිකාර වලින් මේ වගේ මේ කශේරුකාගත රෝගවලදී 30%ක් විතර තමයි මේ ප්‍රතිකාරවලදී කරන්න පුළුවන් දේ. ඊටු 70%ම 50%ම වගේ රෝගියාගේ පැත්තෙන් බොහොම විදිහට පරීක්ෂම් වෙන්න ඕනේ. එහෙම නැතුව නිකම් මේ අද ප්‍රතිකාරයක් කරලා හෙට සුවයක් බලාපොරොත්තු වෙන්න ප්‍රතිකාර ඒ කියන්නේ එහෙම තියෙනවා වේදනාව අඩු කරන්න පුළුවන් ප්‍රතිකාර. වේදනාවක් අඩුවීම අඩු කරන එකයි මේ රෝගය මේ මුලිනුපුට දාලා ඉවරලා ඒකේන වේදනාව සමනය කරලා රෝගේ නැති කරලා සුව කිරීමක් කරන එකයි ක්‍රම දෙකක්. ඉතින් ඒක අවබෝධ කරගන්න ඕනේ ඕනම රෝගියෙක් ඉතින්. ඉතින් ඒකින්ද මේ ඒක ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. වෛද්‍යතුමනි දැන් ඕනෑම රෝග තත්ත්වයක් උඩදී අපේ ආහාර හා විහරණ රටාව වැදගත් වෙනවා. ඉතින් ස්නායු තෙරපීමක් වැනි රෝගයකින් පෙළෙන රෝගියෙකු කොයි වගේ ආහාර ගත යුත්තේ, තමන්ගේ විහරණ රටාව කොයි විදිහට හදාගත යුත්තේ කියන ප්‍රශ්නත් මම ඔබතුමාට යොමු කරනවා. ඒ වගේම මේ වගේ මේ රෝගයක් හටගෙන ටිකක් නිවසේ ඉඳලා තමන්ගේ රෝගේ වෛද්‍යවරයා ගාවට යන්න කලින් සමනය කරගැනීම වේදනාව සමනය කරගන්න පුළුවන් මොනවා හරි ගෙදරදි කරගන්න පුළුවන් අත්බෙහෙත් ක්‍රමයක් කොහොමන හරි දෙයක් තිබෙනවා ගැල්ලුමක් හරි මොනවා හරි දෙයක් තියෙනවා. ඒ ගැනත් අපි සඳහන් කරමු වෛද්‍යතුමනි. ඔව් ඇත්තටම ගත්තොත් එහෙම මේකෙදි මේ රෝග තත්ත්වයේදී ආහාර කියන්නේ ඉතින් එහෙම විශේෂයෙන් පරිස්සම් වෙන්න අවශ්‍ය ආහාර කියලා එහෙම නැහැ. ඇත්තට මේ මෙහෙමයි. මෙහෙම දෙයක් තියෙනවා අපේ දේශීය වෛද්‍ය විද්‍යාව හැටියට ගත්තොත් මේකත් වාත රෝග ගණයට තමයි අයිති වෙන්නේ. එතකොට වාත රෝග වලදී කොහොමත් අපි මේ කොස්පොලොස් මෑකරල් වම්බටු ওই වගේ ಜಾති කන්න එපා කියලා කොහොමත් රෝගීන්ට උපදෙස් දෙනවා. හැබැයි ඒක එහෙම කෑවහම ටිකක් අර තියෙන වේදනාව ගතිය එහෙම ඇඟේ වැඩි වෙන්න පුළුවන් තත්ත්වයක් උද්ගත වෙනවා. හැබැයි මේ සමහරක් අයට නම් ඒක ඒත් එහෙම මේ ලොකු බලපෑමක් නැහැ. කොහොමත් ඉතින් මේ වගේ රෝගයක් තියෙන කෙනෙක් හොඳට මේ පෝෂණය තියෙන හොඳ ආහාර තමයි ගන්න ඕනේ. විශේෂයෙන්ම මාළු වර්ග, කුරුල්ලෝ, ලින්නෝ ඒ වගේ මේ පෝෂක සංඝටක තියෙන ආහාර වල බිත්තර, එතකොට එළවලු වශයෙන් ගත්තොත් බණ්ඩක්කා, නිවිති මේ වගේ જાති තියෙනවා. එහෙම ඒවා කන්න ඕනේ. ඉතින් ඒ ටිකක් හොඳ පෝෂණයක් තියෙන ආහාර වර්ග තමයි ගන්න ඕනේ. ඒ හැර විශේෂයෙන්ම ආහාර වලින් ප්‍රවේශම් වීමක් කියලා ඇත්තටම මේකේ අපේ අත්දැකීම අනුව නැහැ. හැබැයි ඊට වඩා ප්‍රවේශම් වෙන්න ඕනේ දේ තමයි එදිනදා ඉරියව් වලින් පරිස්සම් වෙන්න ඕනේ. එදිනදා රාජකාරි වලින් පරිස්සම් කරන විදිහෙන් ඒ බර උස්සන ඒවා ඒ වගේ දේවල් ඒවා පරිස්සම් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට ගත්තොත් එහෙම අපි දැන් මේ සාමාන්‍යයෙන් මේ අවස්ථාව මුල් අවස්ථාවේ අඳුනගත්තාම මේ කියන්නේ දෙල්ල වේදනාවක්. එහෙම එනවා නම් අපිට කරන්න පුළුවන් දැන් එකපාරම අපි ප්‍රතිකාර වලට යමු වෙන්නේ නැහැ නේ. කොට දෙනෙක්ට ඒ වෙලාවත් එක්ක ටිකක් අමාරුයි කරගන්න. ඉතින් මේ අපි දෙනවා පොඩි මේ බෙහෙත් වට්ටෝරුවක්. ඉතින් මේක ගෙදරදී සරලව සාදාගෙන මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය තමයි මේ කැකුළු හාල් මිටක් ගන්න ඕනේ. ඊට පස්සේ කරාමු නැටි තේ හැන්දක් පමණ අරගන්න ඕනේ. දැලි පොතු පොත්තක කුඩා කෑල්ලක් දැලි පොත්තක් ඔය බෙහෙත් කඩවල වල එහෙම තියෙනවා ගන්න පුළුවන්. පොඩි කෑල්ලක් ගන්න ඕනේ. ඊට පස්සේ අබ තේ හැන්දක විතර ප්‍රමාණයක් අරගෙන ඔය ඔක්කොම වතුරේකට දාලා පෙඟෙන්න තියන්න ඕනේ. උදේ තියලා රැ වෙනකම්ම තියන්න ඕනේ. තියලා ඉවර වෙලා ඔකට ගම්බිත්තරයක සුදු මද සාරු දෙකක හෝ එකක වගේ දාලා ඔක ග්‍රයින්ඩ් කරලා බෝතලයක දාලා තියාගන්න පුළුවන් මේ ශීතකරණේ දාලා. එතකොට හැමදාම මේක කූල් ඇරලා සාමාන්‍ය කූල් යන්න තියලා තේ හැන්දක විතර ප්‍රමාණයක් බෙල්ල පිටිපස්සේ ආලේප කරලා මොකක් හරි ලන්ච් ෂීට් එකක් සෙලෝපේන් කොලයක් තියලා එම්මම නිදා ගන්න පුළුවන්. එතකොට ඒක උදේට අයින් කරලා දාන්න පුළුවන්. එතකොට අර තියෙන තදබල වේදනාකාරී තත්ත්වය යම් කිසි මට්ටමකට පාලනය වීමක් වෙනවා. යම් අවස්ථාවලදී මේක මුල් අවස්ථාවේදීම එන ඇති වෙන තත්ත්වයක් නම් මුල් අවස්ථාවේ මේක සිදු කරොත් සමහර වෙලාවට මේක සම්පූර්ණයෙන්ම සුවාතට හැරෙන්නත් පුළුවන්.
වෛද්‍යතුමනි අපි අද මේ පටිගතික විදිම සිදු කරේ බාලසූරිය වෙදමැදුර 2 කණු කොස්කන්ද වෙල අක්කල කියන ප්‍රදේශයේ ඔබතුමාගේම වෛද්‍ය මධ්‍යස්ථානයේ සිට වෛද්‍යතුමනි ඔබතුමාව මුණ ගැහෙන්නට එන කෙනෙක් නම් කොයි වගේ දවස්වල දෙන්න පුළුවන් කොහොමද ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් අපි ඒ ගැනත් වැඩසටහන අවසාන නිසා සඳහන් කරමු. ඔව් අපේ මධ්‍යස්ථානයේ බාලසූරිය වෙදමැදුර. එතකොට අපේ තැනට එනවා නම් හැමදාම අපි අඟහරුවාදා දින සහ පෝය හැර අනිත් සෑම දිනකම උදේ 10 සිට සවස් 2 දක්වා මෙතන ප්‍රතිකාර සිද්ධ වෙනවා. ඒ ඕනම කෙනෙක්ට උදේ වරුව ඇවිල්ලා ඉන්න පුළුවන්. කොහොමත් අපි විවෘත කරන වෙලාවන් ගත්තොත් 8 විතර ඉඳන් මෙතන විවෘත කරලා තියෙන්නේ. ඉතින් ඕන කෙනෙක්ට ඇවිල්ලා ඉඳලා අපි එන පිළිවෙලට තමයි කොහොමද මේ රෝගීන් පරීක්ෂා කරන්නේ. කලින් නම්බර්ස් ගන්න, වෙලාවල් දා ගන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මෙතන තියෙන්නේ මේ යක්කල හන්දිය ඉඳලා කිලෝමීටර් 3ක් එන්න ඕනේ කිරිඳිවැල පාරේ ප්‍රධාන පාර අයිනෙම තමයි මේ අපේ මධ්‍යස්ථානයේ තියෙන්නේ. එතකොට අපි ඉරිදා ප්‍රතිකාර කරන්නේ සාමාන්‍යයෙන් දවල් 12 ඉඳලා සවස් 4 දක්වා තමයි ප්‍රතිකාර සිද්ධ වෙන්නේ. බෙහෙම ස්තුතිවන්ත වෙන වෛද්‍යතුමන්ට ඉතාම සුවිශේෂී මාතෘකාවක් හරි ලස්සනට ක්‍රමවේදාත්මකව මේ ගැන ඔබතුමා පැහැදිලි කිරීමක් සිදු කරා. ඉතින් තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන තමයි ඔබතුමන්ට සමු දෙන්නේ. ආයුබෝවන්. ආයුබෝවන්. ඔබ සියලු දෙනාට සුවපත් දවසක් ප්‍රාර්ථනා කරමින් අපි ගිහිල්ලා එන්න.